දැන් මෙහෙම කියනකොට දැන් හිතන්නකෝ පොඩි කාලේ දැන් මේ ධර්මය දැන් මෙහෙම මේ ධර්මය අවබෝධ වෙච්ච දේවල් මේ ධර්මය තියෙන එක ඒක පොඩ්ඩක් අමතක කරලා මේ පොඩි කාලේදී මේ දැන් ළමයි හරිය උද්‍යෝගයෙන් සතුටින් ඉන්නව නේද? එහෙම දැකලා තියෙනවනේ. ඒගොල්ලන්ට එහෙම සතුට උද්‍යෝගය තියෙන්නේ ඒගොල්ලන්ට ලොකු මයින්ඩ් එකක් හැදෙන්නේ නැති හින්දා. ඒකෙන්දී මේ දැන් මේ ධර්මය දිගටම අවබෝධ වෙලා මේ මාර්ගයේ ගොඩක් අවබෝධ වුණාම මේ මයින්ඩ් එකත් අර ලොකු මයින්ඩ් එකකට යන්නේ නැති එකක් වෙනවා. එතෙන්දී අර උද්‍යෝගය කියන එකේ නැතිවෙච්ච උද්‍යෝගය ආයෙත් එනවා. ඒ එන්නේ දැන් හිතන්නකෝ පොඩි කාලේ ළමෙක් දේ දුන්නන් දැක්කාම හරි සතුටුයි නේද? ඒ දේ දුන්න දැක්කාම එයා හරිම සතුටු වෙනවානේ. ඒ වුණාට ලොකු කෙනෙක් ඒ දේ දුන්නම දැක්කාම එයාට ඒක ලොකුවට ගානක් නැහැ. ඒක ලොකු දෙයක් එයාට සතුටක් ඇති කරන දෙයක් නෙමෙයි. ලොකුවට ඒක දැනෙන්නෙත් නැහැ. එහෙම වෙන්නේ එයාගේ මයින්ඩ් එකෙන් එයා දැක්ක එක තීරණය කරනවා මේක මේ පාට ටිකක් මේ පාට 7ක් තියෙන්නේ මේ පාට ටික ඇවිල්ලා තියෙන්නේ මේ දැන් ඔය ජල බිඳු වලින් පරාවර්තනය වෙලා මේ රිෆ්ලෙක්ෂන් එකක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ ඒක ආලෝක කිරණ මේක මේ අපගමනය වෙලා කියලා එහෙම එක සයන්ස් දේවල් ඔක්කොම ටික හිතලා මේ වෙච්ච සිද්ධි ඔක්කොම හිතලා එයාට ඒක පුදුමයක් නෙමෙයි ඔල්රෙඩි ඒක එතෙන්ටම පුදුමයක් කියලා දැනෙන්නේ නැහැ. එතකොට අර උද්‍යෝගයක් නැති වෙලා අර මේ ලෝකේ හැම දෙයක්ම ඒක අර දකින කෝණය දකින ඒ ඔක්කොම නැති වෙලා ඒ කියන්නේ හරිම මේ ගන්න දෙයක් නැති වෙලා වගේ යන්නේ අර කිසිම එහෙම වෙන්නේ අර මේ මයින්ඩ් එකට ලොකුවට අර තද්දට හැදිලා ලොකුවට මේ අර හැමදේම දකින හැමදේම පරණ දේවල් එක්ක හිතලා තීරණ අරගෙන ඒක නිගමනයක් දීලා ඒ වගේ ගොඩාක් අර මයින්ඩ් එක වැඩ කරනවා. දැන් මෙතෙන්දී දැන් මේ මයින්ඩ් එක දිය වෙලා යනකොට දකින හැමදේම අර පරණ ඒවත් එක්ක සංසන්දනය කරලා මේ තීරණ අරගෙන හිතන්නේ නැති වෙනකොට දකින හැමදේම අලුත් දෙයක්. එතන අලුත් ලස්සනක් තියෙනවා. අලුත් අර පොඩි ළමයින්ට වගේ අලුත් දෙයක් පේනවා. ඒ දකින හැම දෙයක්ම හරිම සංවේදී විදියට දැනෙන්නේ. අර මයින්ඩ් එකෙන් තදට හිතලා දන්න දැනුමත් එක්ක හිතලා ඒ ගන්න ඒ ප්‍රමාණය නැති වෙලා හැමදේම සුන්දරව දකින සුන්දරව පේන විදියක් එනවා. ඒකත් එක්ක අර උද්‍යෝගය කියන දේවල් ඔක්කොම නැති වෙන්නේ නැහැ. ඒ ඔක්කොම තියෙනවා. හැබැයි අර දේ දුන්නට අර දැන් ලොකු කෙනෙක් නම් දේ දුන්නත් එක්ක ගොඩක් දේවල් හිතනවා. මේ දේ දුන්නත් එක්ක පරණ අත්දැකීම් තියෙනවා නම් ඒක හිතලා ඒක ගැන රාග දේශ මොහ ඇති කරගෙන ඒ සිද්ධියත් එක්ක එහෙම. ඒකට පොඩි ළමයින්ට එහෙම දේවල් ඇත්තේ නැහැනේ. ඒ වගේම තමයි ධර්මය අවබෝධ වෙලා යනකොටත් අර පරණ දේවල් මොනවාද කියලා එහෙම හිතන එකක් නෙමෙයි. ඒ වෙලාවේ සුන්දරව ඒක දකින පේන එකක් තමයි තියෙන්නේ. එතකොට අර ඔබතුමියට උද්‍යෝගය නැති වෙලා යන එක ගැන ඒ දුන්න ඒක උදාහරණෙත් එක්ක ආය ඔබතුමිය ඒක හිතලා ඒක අධ්‍යයනය කරලා බලන්න. එහෙමයි. ඔබතුමියට මොන හරි දෙයක් අවබෝධ වුණාද? ඒක එහෙමයි මට තේරෙනවා
එහෙමයි. එතනදී අර ඒක අර මට දැනගන්න ඕනේ මේක දැන් අර අර ටිකක් අර මට පොඩක් අර ගැටීමක් වගේ එනවා කියන්නේ ඒක තේරෙනවා මේ සිතුවිල්ලෙන් තමයි කියලා. හැබැයි ඒක දිගින් දිගටම යන්නේ නෑ. මේක මයින්ඩ් එක අර කියලා කියලා. ඔබතුමීට ගැටීමක් එන්නේ පරණ දෙයක් එක්ක ඔබතුමීගේ හිත වැඩ කළා ඒක මොනවා හරි දෙයක් එක්ක නිගමනයක් එනවා මේ දේ සම්බන්ධව. ඔබතුමීට තේරෙනවද? මොනවා හරි දෙයක් ගැටෙනවා නම් ඒ ඔබතුමියගේ පරණ අත්දැකීමක් හරි අ, ඒ කෙනෙක් පිළිබඳව ගැටෙනවා නම් ඒ කෙනා ගැන නිගමනයක් හරි නැත්තම් මොන හරි ප්‍රශ්නයක් හරි දෙයක් හරි ඔබතුමිය ඔල්රෙඩි ගන්න ඔබතුමියගේ අත්දැකීම් එක්ක ඔබතුමියගේ සිත වැඩ කරලා ඒ ගන්න නිගමනයත් එක්ක තමයි ගැටෙන්නේ. ඒ ඔබතුමියගේම හිත. ඒ ඔබතුමියගේ හිත තමයි ගැටෙන්නේ. මේ හිත දියවලා යනකොට ඒ ගැටෙන දේවල් නැති වෙලා යනවා. ඔබතුමියට එහෙම අදහසක් එනවද එහෙම කිව්වම?